ලෝ යාළුවේ අද ඉස්සවල්ලන්න ඉස්සවල්ලල විතරක් නෙවෙයි ඉස්සොන්ට මාළු බලන්න ඉස්සොන්ගේ මාළු බලන්න ඉස්සෝ දෙන්නේ නැල්ලුවා සාක්කු ඉන්නවා උඩාර ගිලව ඉතින් අපි 12ක් වට මේ ටික ඇල උඩහට යන්න යන්නේ 12 උඩහ ඉන්නවා අපේ මාමා එක්ක එනේ ඉස්සෝ ටික අල්ලලා මාළු බාන්න ගිහලා සෙට් වෙමු සෙට්ලා ඉන්න ඕනේ ඉස්සෝ තුන් දෙනයි නියම ගාන ගංගාරු තුන් දෙනෙක් නෙවෙයි හතරක් දෙකේ ඉන්නවලු තව අල්ලගන්න ගංගාරා බාන්න තමයි තව අල්ලගන්න ඉස්සෝ ටික අල්ලගත්තා දැන් ඉතින් යන්න තියෙන්නේ කරා බාන්න අර ගංගාරා බාන්න දොළදිගේ පල්ලට ගිහිල්ලා බිලි විත්ත අරගෙන ගඟට යනවා මාව මෙතනින් යනවා උඩින් මෙතන තියෙන පාර නදුන පාරක් තියෙනවා මෙතනින් යනවා මාව මම දොළදිගේ පල්ලයට ගිහිල්ලා යනවා ගාඩ ගිහිල්ලා සෙට් ඉස්සෝඩිය අල්ලගත්ත 10ක් විතර ආපහු එන්න ඕනේ ඉස්සෝ බෙදුමක් කන්න අල්ලගන්න ඉතින් පල්ලයට ගිහිල්ලා සෙට් එක යමන්නම් දැම්මා මේක මෙතන දාලා අපි යන උඩට එද්දි බලන්න එන්න අයියා බල්ලේ අරු දෙන්න ඉන්දියා බලමු කයි ආව යමුඩා තව යමක් දාන්න කියලා මෙතනින් දාන අය පාඩ බිනෝ දාලා අරෙක් ඉන්න පොඩි දෙකක් දන්නේ අන්නතන ඉඳි සාමාන්‍ය අය මේක දාලා බලමු මාළු එක්ක දාලා දෙන්නේ මොකද අතර ඉතින් ඔය සයිස්සේ මේ එවුරුන්නේ තාව ඇත්තේ නේ ලොකු ඔය පොඩි ඉන්නේ දැම්මේ ඕල පොඩි ඉන්නේ දැම්මේ ඉස්සර තියෙනවා පළවෙනි මාළුවා කියලා කිව්වා දෙන්නයි පොඩි උන් දෙන්නේ ගංගාරු දෙන්නයි දෙන්නා බාලා තින්නේ මාමා මේ මම පාල්ලට ගිහිල්ලා පොඩි උන් දෙන්නේ බලමු උඩට ගිහිල්ලා අල්ලගන්න ලොකුයි අල්ලගන්න අර මම උඩ දාලා දෙන්න පල්ලෙ අර අතන දෙන්න
ඒකට කයි කියලා හිතෙනවා එතන ඉන්නවා බහිද්දි මාළු මේ අර පාන්නේ අපි උඩ අරගිල්ල දෙන්නෙක් ඉන්නවා දැනට හොල්ලන්නේ නැද්ද දවසේ ඉන්න නාම්බු දෙන්නේ මොකෙද්ද මොකෙද්ද ඕකවත් දාගන්න ඕකවත් දාගන්න නේද ඈ මට නම් වැඩක් නැහැ නේද බූලු දාද්දි මන් දැක්කේ තෝඩි බූලු ඇති ලොකු අය වලට නම් බයින්නේ ඔය ගොඩායින නම් බැස්සේ බලනකො දාලා මුගේ හැටි ඉන්න චූටි ඉවතාවන අරු තුන් දෙනෙන් නම් බෑවා අපි එද්දි දැක්ක දෙන්නේ ඉන්නවා ඒ ගොඩ එතනට යන්න කියලා බැලුවේ බලමු පුළුවන් යනවා ලොකුන් දෙන්නේ දැන් බෑපේ නම් පොඩි උන් දෙන්නේ තුන් දෙනේ බලමු කියලා මෙන්න උතත් දැන් මේක බලන්න ආයේ පල්ලෙහාට ගිහිල්ලා බලමු අතන එකේ බාගත්තෝ වාසි කිලෝ 5ක 6ක විතර දෙන්නේ ඉඳි බලමු අර මං කියපු අරු දෙන්නේ ඉන්නවා කියලා කිව්පල්ලේ උගෙන් අරු ඒ දෙන්න එකෙක් ඉන්නවා ගංගේ ගොඩ ඉන්නේ දැන් ගංගේ ගොඩ ඉන්නවා බලමු ගිහිල්ලා වීඩියෝ කොන් කරන්න අර ගංගේ ගොඩ ඉන්නවා කිව්ව මාළුව අරා මේ අපි යද්දි ගිහිල්ලා ඔය යන්නේ ගංගේ ගොඩ වෙද්දි බය වෙලා ගිහිල්ලා දැන් ඉතින් ගෙදර යනවා අදට ඉතින් ඔච්චර මාළු තුන් දෙනෙක් ඇල්ලුවා මාළු නෙමෙයි ගං අරා ස්නේක් එක් ගෙදර ගිහින් මන් දාන්න තුන් දෙනා පට්ටාති එහෙනම් ගෙදර ගිහින් දාන්න වීඩියෝ අදරේ මෙච්චර දා මූ හිතයි ලොකු එකෙක් ඉන්නේ ලොකු එක අවුල් නැහැ මොනවා කරන්නේද මම ගෙදර යන්න තමයි තියෙන්නේ වෙන වීඩියෝ එකෙන් සෙට් එක උණ පුත